හරි. එතකොට හරි ඊළඟ ටියුට් එකේ අපි කතා කරන්නේ සිස්ටම් ආකිටෙක්චර් 2 එකේ මෙමරි ගැන තමයි අපි කතා කරන්නේ. හරි. මෙමරි හරි. මෙමරි ගත්තාම අපි දන්නවා මෙමරි එක පාවිච්චි කරන්නේ අපි data and information store කරන්න. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් කම්පියුටර් එකක ඇතුලේ data save වෙන්නේ 1 and 0 විදිහට. මෙතනදී අපි මෙමරි ක්ලාසිෆිකේෂන් එක ගැන කතා කරනවා. මෙමරි එක කොටස් දෙකකට බෙදන්න පුළුවන් එක විදිහකට volatile memory and non volatile memory. volatile memory එක කියලා කියන්නේ volatile කියලා කියන්නේ data loss වෙනවා. data lost when power is removed. හරි. ඒ කියන්නේ මේ volatile memory එකේ අපි save කරන data අපි device එකට දෙන supply එක එහෙම නැත්නම් electricity එක remove කරාට පස්සේ ඒ data ටික lost වෙනවා. හැබැයි non volatile කියන්නේ permanent storage එකක්. ඒකේ power supply එකකට අදාළ වෙන්නේ නැහැ. examples කිව්වොත් RAM එක, cache එක, registers මේකට අදාළයි. මේකට ROM එක, hard disk, CD, DVD ඔය ඔක්කොම ටික අදාළ වෙන්නේ මේකට. හරිද? හරි. ඊට පස්සේ අපිට පස්සේ කතා කරනවා types of memory කියලා තව type දෙකක් ගැන. ඒ තමයි මෙහෙම මම බෙදන්නම්. primary memory, secondary memory. මේ දෙකේ ප්‍රධානම වෙනස ඇහුවොත් ඕගොල්ලන්ගේ ප්‍රධානතම වෙනස ඇවිල්ලා හරිද? මේ දෙකේ ප්‍රධානම වෙනස ඇවිල්ලා primary memory can මම primary memory කියලා දාන්නේ can access CPU directly. මේ primary memory එකට අපිට primary memory එකට කෙලින්ම CPU එකට access කරන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම වෙන device එකක් ඕනේ නැහැ. එයා කෙලින්ම CPU එකට access කරනවා. හැබැයි can't access directly. හරි. හැබැයි secondary storage වලට එහෙම කරන්න බෑ. ඒක තමයි ප්‍රධානතම වෙනස. හරිද? එතකොට මේකේ data stores temporarily, data store permanently. හරි. එතකොට මේක මෙතන ආයි අපිට දීලා තියෙනවා primary memory ඇවිල්ලා high speed efficient data access temporary storage. අනිත් පැත්ත දීලා තියෙනවා retains data even the computer is turn off කරලා data ටික තියෙනවා. මේක ඇතුලේ තමයි operating system application program අනම්මනම් ඔක්කොම ටික save වෙලා තියෙන්නේ. හරිද? එතකොට මේක අපිට example ගැන කතා කරොත් primary memory එක පැත්තට පොඩි වෙනසකට වෙන්නේ මෙතනදී මේ examples ටිකටම ROM එක add වෙනවා මෙතනට. හරිද? මම මේක විතරක් මෙතනින් දාන්නම්. primary memory පැත්තට ROM එක එනවා. මේ classification එකේදී අනිත් හැමදේම දෙපැත්තට සමානව තියෙනවා. ROM එක මේ පැත්තට එන එක විතරයි විශේෂත්වයකට වෙන්නේ. හරිද? ඊට පස්සේ මම කතා කරනවා memory hierarchy එක ගැන. මම හිතනවා මේ ටික තේරෙන්නේ නැති කියලා පොඩි දේවල් ටිකක් තියෙනවා. හරිද? හරි අපි යන් ඊළඟ යාළුවට memory hierarchy හරි මේ විදිහට කතා කරන්නේ මේ එක එක memory
devices memory storage device ගැන මේවල කොහොමද ස්පීඩ් එක කොස්ට් එක අනන්ත ටික කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන තමයි අපි කතා කරන්නේ. හරිද? හරි බලමු මේක කරලා මම මේකයි ත්‍රිකෝණයක් අඳින්න හරි ත්‍රිකෝණයක් මේක වාදන්න මෙතර එන්න ඕනේ මේ CD DVD කැලේ එකක් ඕනේ ඊට පස්සේ තමයි රිමෝට් ස්ටෝරේජ් එකනේ හරි එතකොට මේකේ මම පොඩ්ඩක් විස්තරත් එක්ක කතා කරොත් විස්තරත් එක්ක කතා කරලා ගියොත් රෙජිස්ටර්ස් වල ටාස්ක් එක ඇවිල්ලා මම මේකේ උගන්න ෂෝට් නෝට් එකක් වගේ යන්න රෙජිස්ටර්ස් වල ටාස්ක් එක ඇවිල්ලා temporary store data and instructions until and after data processing මල්ලින් වල තේරෙන්නේ නැත්නම් සිංහලෙන් කිව්වොත් මේක ටෙම්පරරි ඒ කියන්නේ తాවකාලිකව දත්ත හා උපදේශ කපඩා කරනවා එක්ක data process එකට කලින් එහෙම නැත්නම් data process එකට පස්සේ හරිද ඊට පස්සේ cache memory එක temporary store store frequently used data මේක මතක තියාගන්න මේ frequently කියන වචනේ තමයි මෙතන තියෙන ස්පෙෂල් පොයින්ට් එක frequently කියන්නේ අපි නිරන්තරයෙන් පාවිච්චි කරන දත්ත. එතකොට මේ cache memory එක අපි පාවිච්චි කරන්නේ නිරන්තරයෙන් පාවිච්චි කරන දත්ත ටික store කරගන්න. cache වල ಜಾති තුනක් තියෙනවා L1 cache, L2 cache, L3 cache. මේ cache මම එළියෙම කියන්න නේද? L1 L2 L3 මේකෙන් ගත්තාම මෙන්න මේක විතරයි CPU එක ඇතුලේ තියෙන්නේ අනිත් දෙක ඇවිල්ලා තියෙන්නේ outside හරි මම දෙන්නේ නිකන් ඕනම data ටික එතකොට RAM එක තමයි main memory එක මේක තමයි ඉතින් data instructions ටික ඔක්කොම තියෙන ප්‍රධාන ටික වෙන්නේ RAM එකේ හරිද අපි RAM එක ගැන තව ඉස්සරහට ආයෙ කතා කරමු මම මෙතන දැන්ට නිකන් rough idea එකක් දෙන්නේ ROM එක අපි දන්නවා ඒකත් ROM එක ඇවිල්ලා අපි කියනවා read only memory කියලා. එතකොට මේකෙ වෙන්නේ සාමාන්‍යයෙන් අර කම්පියුටර් එක අනිවාර්යෙන් තියෙන්න ඕන දේවල් තියෙනවානේ. ඒ කියන්නේ කම්පියුටර් එකක් වැඩ කරද්දී තියෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හරි. හරි මේ වැඩි දුර විස්තර ටික මම ඉස්සරහට කතා කරනවා. ඒක අපිට ඉස්සරහ ලෙක්චර් නෝට් එකේ තියෙනවා මම ඒක කතා කරන්නම්. ඊට පස්සේ HD කියන්නේ hard disk එක. hard disk එකේ තමයි මේ අපේ මේන්ම secondary storage එක. ඊට පස්සේ CD තියෙනවා DVD තියෙනවා මෙතන මේ remote storage එක කියලා කියන්නේ cloud storage හරිද එතකොට ඔය ටික තමයි තියෙන්නේ එතකොට දැන් මේකේ ඇතුලේ අපි තව දේවල් ටිකක් කතා කරනවා මම හිතනවා මේක ලියා ගන්න ඇති කියලා
ටික ලියාගෙන අපි යන් එතන මොකද්ද මේ සීන් එක බලන්න. හරි. මම මේ පැත්තම කරනවා. එතකොට මේ මෙමරි හයිරාචිකයේ තියෙන අනිත් දේවල් ටික අපිට වැදගත් වෙන දේවල් ටික මොකද? මේ මෙමරි හයිරාචිකයේ තියෙන වැදගත්ම දේ තමයි මෙන්න මෙහෙම ඊගාල දෙකක් අඳින්නවා. මේ මෙමරි හයිරාචිකයේ උඩ ඉඳන් පල්ලෙහාට යද්දි. හරිද? උඩ ඉඳන් පල්ලෙහාට යද්දි මේ පැත්ත ඉඳන් මේ පැත්තට යද්දි මේ එක එක ඩිවයිස් වල සයිස් එක ඩිවයිස් එකේ සෝරි ඩිවයිස් එකේ සයිස් එක නෙමෙයි ඩිවයිස් එකේ සෝරි ඉන්න ඩිවයිස් එකේ කොස්ට් එක ඊට අමතරව ඩිවයිස් එකේ කොස්ට් එක ඊට පස්සේ ඩිවයිස් එකේ කොස්ට් එක ඊට පස්සේ ඇක්සස් ස්පීඩ් එක මේන්ලි ඔන්න ඔය දේවල් ටික අඩු වෙනවා. හරිද? ඒ කියන්නේ මේ උඩ ඉඳන් යටට යන රෙජිස්ටර්ස් වල ඉන්න රිමෝට් ස්ටෝරේජ් වලදී කොස්ට් එක එන්න අඩු වෙනවා. ඇක්සස් ස්පීඩ් එකත් එන්න අඩු වෙනවා. හැබැයි මේ යට ඉඳන් උඩට යද්දී හරිද? මොනවද වෙන්නේ? යට ඉඳන් උඩට යද්දී මොනවද වැඩි වෙන්නේ? අපිට කියන්න පුළුවන් යට ඉඳන් උඩට යද්දී කැපැසිටි එක එහෙම නැත්නම් ස්ටෝරේජ් කැපැසිටි එක අඩු වෙනවා. ඔකට එන්න. උඩට යද්දී කැපැසිටි එක අඩු වෙනවා. හරි. හරි. දැන් මම එකම පැත්තෙන් ඔක්කොම විතර ටික දෙන්න නැත්නම් පැටලෙනවා. හරි. මම කිව්වා ඩිවයිස් කොස්ට් එක. උඩ ඉඳන් යටට යද්දී ඩිවයිස් කොස්ට් එක මොකද වෙන්නේ? එන්න අඩු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෙජිස්ටර්ස් වගේ පොඩි ඩිවයිස් වල ගණන් වැඩි. ඇක්සස් ස්පීඩ් එක යටට යන්න අඩු වෙනවා. යටට යන්න මේ සයිස් එක ඩිවයිස් එකේ සයිස් එක ඒකත් එන්න ලොකු වෙනවා. ඒක ලොකු වෙනවා. සයිස් එක ලොකු වෙනවා. රෙජිස්ටර්ස් වලට වඩා හાર્ඩ් ඩිස්ක් එක ගත්තාම ලොකුයි. එතකොට සයිස් එක එන්න ලොකු වෙනවා. මේ රතු පාට ඉඳන් තව වැඩි තේරුම් ගන්න. එතකොට සයිස් එක එන්න විශාල වෙනවා. ඊට පස්සේ ස්ටෝරේජ් කැපැසිටි එක පල්ලෙහාට යන මොකක්ද වෙන්නේ? ඒකත් වැඩි වෙනවා. එතකොට පෝස්ට් එක එන්න අඩු වෙනවා. ඇක්සස් ස්පීඩ් එක එන්න අඩු වෙනවා. සයිස් එක එන්න වැඩි වෙනවා. ස්ටෝරේජ් කැපැසිටි එක එන්න වැඩි වෙනවා. ඔන්න ඔය දේවල් ටික අපිට මේ chart එකෙන් බලා ගන්න පුළුවන්. තාම මොනවා හරි තියනවාද කියලා ඉතින් තමයි. ඔව්. හරි. එතකොට ඔය ටික තමයි එතන අපි කතා කරන්න තියෙන්නේ. හරි ඊට පස්සේ මම හිතනවා ඒක ෂෝට් නෝට් එකක් වගේ දෙපැත්තට ඕන දේවල් ටිකත් ඔයගොල්ලෝ ලියා ගන්න ඇති කියලා. මේ අපි දැන් ඊට පස්සේ එන්න වෙනවා කතා කරන්න ප්‍රයිමරි and secondary storage device ටික ගැන. හරිද? හරි අපි ඒක කතා කරන්න යන්න. මම ඉස්සෙල්ලා ප්‍රයිමරි and secondary storage device දෙකේ මේන්ම වෙනස කිව්වා. ඒකින් තමයි මේක කතා කරන්න යන්නේ ආයි මම දැන් ඩිවයිස් ටික ගැන වෙනම කතා කරගෙන යනවා. හරිද? ඉස්සෙල්ලා අපි කතා කරනවා හරි මේකේ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔක්සිලරි මෙමරි ඔක්සිලරි මෙමරි කියන්නේ සෙකන්ඩරි ස්ටෝරේජ් එකම තමයි. මේක අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් අර දැන් ප්‍රයිමරි මෙමරි එකේ අපි තියාගන්නේ මේ වෙලාවේ රන් වෙන දේට
රන් වෙන data and instructions ටික විතරයි. එතකොට මේ secondary storage එක අපි පාවිච්චි කරන්නේ අපි මේ වෙලාවේ පාවිච්චි කරන්නේ නැති programs softwares වගේ දේවල් store කරගන්න. එතකොට මේවල වෙනස ගත්තාම මෙතන අපිට දීලා තියෙනවා සාමාන්‍යයෙන් secondary storage එක ඇවිල්ලා primary memory එකට වඩා slow. ඊට පස්සේ data ටික තියාගන්නේ permanently size එක වැඩි. RAM එකට වඩා secondary storage එකේ size එක වැඩි කොහොමද? ඊට පස්සේ ගාන ගත්තොත් RAM වගේ පොඩි device එක පොඩි වුණාට ඒවල cost එක වැඩි. හැබැයි secondary storage වල cost එක අඩුයි. ඒකෝට cost effective කියන එකත් අපිට ගන්න පුළුවන් වෙනස්කමක් විදියට. ඊට පස්සේ secondary storage වලින් පළවෙනි කතා කරනවා hard disk එක ගැන. හරිද? එතකොට මේ hard disk එක කියන්නේ hard disk එක ඇතුලේ තියෙන්නේ පොඩි නිකන් ප්ලේට් එකක් වගේ එකක්. ප්ලේට් එකක් එක්කම තව තියෙනවා පොඩි මෙහෙම පොඩි මෙහෙම නිකන් ඇක්ටුවේටර් එකක්. ඒක කියන්නේ ඇක්ටුවේටර් එකක් කියලා මේ එතකොට දැන් මේකෙදි වෙන්නේ සාමාන්‍යයෙන් අර නිකන් අර සිම්ප්ලටි එක වගේ තමයි මේක. එතකොට මේකෙදි වෙන්නේ මේ ප්ලේට් එකේ මෙන්න මේ ඇක්ටුවේටර් එකෙන් data read and write කරනවා. data read and write ඔන්න ඔය දෙක කරනවා මේ ඇක්ටුවේටර් එකේ. එතකොට මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් main storage device එක තමයි computer එක. මෙන්න මේ surface එකේ තමයි data ටික store වෙන්නේ. ඊට අමතරව මේක කියන ස්පීඩ් එකම ඉන්නේ RPM වලින් කියලා. කියන්නේ rotation per minute. මේක කැරගෙනවා. මේ head එකකින් එතකොට data ටික read or write වෙනවා. හරිද? සාමාන්‍ය capacity එක මේකේ වැඩි. ඕගොල්ලෝ නිකන් මම තව පොඩි දෙයක් කිව්වොත් මේ hard disk එකේ තියෙන මේ plate වල මෙන්න මෙහෙම කැලි වලට කැඩිලා තියෙනවා. මේ මෙහෙම එක රවුමකට කියනවා මෙන්න මෙහෙම මම පාඩ ගන්න මේ රවුමකට කියනවා track එකක් කියලා. track එකක් කියලා කියනවා. track එකක් කියනවා. ඊට පස්සේ මේ එක කොටුවකට අපි කියනවා sector එකක් කියලා. sector එකක් කියලා. හරි. ඒ දේවල් ටික මතක තියාගන්න ආවොත් ඊට පස්සේ තව secondary storage device එක තමයි SSD. SSD කියන එක අපි දන්නවා ෆෝන් වල තියෙන SSD card එක. එතකොට මේක සාමාන්‍යයෙන් hard disk වලට වඩා speed එකකින් වැඩි. මේක සාමාන්‍යයෙන් අර මෙහෙම කැරගෙන මොකුත් සීන් නැහැ නෙමෙයි. මේක නිකන් chip එකක්. හරිද? එතකොට සාමාන්‍යයෙන් speed එක වැඩි අරකට වඩා. ඊට පස්සේ cloud storage එක. cloud storage එක ගැන අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනම එකකින් access ගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එක through. එතකොට සාමාන්‍යයෙන් servers තියෙනවා. ඒ servers වල තියෙන space එක අපිට දීලා තියෙනවා අපේ data save කරගන්න. හරිද? එතකොට අපිට ඒකේ වාසිය තමයි අපිට physically ඒ කියන්නේ අපේ device වල storage එකක් නැති වුණත් අපිට ඒ දේවල් cloud එකේ save කරලා ඕනම තැනක ඉඳන් anytime anywhere අපිට ඒ data වලට access කිරීමේ හැකියාව තියෙනවා. හරිද? ඊට පස්සේ අපි ඒ ටික කම්පෙයාර් කරලා දැන් අපි යන්නේ primary memory එක පැත්තට RAM එක ROM එක cache එක registers කියන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. එතකොට ওই පාඩම ඉවරයි. හරිද? හරි. අපි ඉස්සෙල්ලාම බලමු main memory එක ගැන. හරි මම හිතනවා මේක ඇඳගන්න ඇති කියලා. හරි. main memory එක. main memory කියන්නේ අපි දන්නවා RAM එක තමයි main memory එක විදිහට පාවිච්චි කරන්නේ. එතකොට හරි. එතකොට මේ main memory එක ඇතුලේ එහෙම නැත්නම්
ප්‍රයිමරි මෙමරි එක ඇතුලේ අපි RAM කියන එකයි ROM කියන එකයි දෙකම ගැන කතා කරනවා. RAM and ROM. හරි. හරි. එතකොට මේ RAM එකකින් අපි දන්නවා සාමාන්‍යයෙන් කරන්නේ temporary store data and instructions. Data and instructions. ඒ වගේ මේක volatile. ඒ කියන්නේ මොකද්ද? කරන්ට් එක දිගේ විතරයි වැඩ කරන්නේ. අනිත් වෙලාවට data ටික නැති වෙලා යනවා. හරි. එතකොට මේකට සාමාන්‍යයෙන් අපි මේ වෙලාවේ එක්සිකියුට් කරන ප්‍රෝග්‍රෑම්ස් විතරයි ගන්න. අනිත් ඒවා hard disk එකේ සේව් වෙලා තමයි තියෙන්නේ. හරිද? එතකොට ඒකේ මේන්ලි ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරන මේ RAM එකේම versions ගැන මෙතන තියෙනවා DRAM, SRAM, NVRAM කියලා. NVRAM එක ගැන නම් ලොකුවට කතා කරන්න මම දන්නේ නැහැ. මේ මෙතන තියෙනවා retains its data even when turned off. ඒ කියන්නේ NVRAM එකේ විශේෂත්වය ඒක volatile නෑ, ඒක non volatile. හරිද? එතකොට මම NVRAM එක ගත්තොත් NVRAM මේක ඇවිල්ලා non volatile. හරිද? මේ device එක ගැන මම විතර දන්නේ. හැබැයි SRAM එකයි DRAM එක ගැන අපි කතා කරන්න ඕනේ නේද? SRAM and DRAM මේ දෙක කම්පෙයාර් කරලා අපි කතා කරමු. හරිද? එතකොට මේ SRAM කියන්නේ static random access memory. DRAM කියන්නේ dynamic random access memory. හරි මේ දෙක අපිට වෙනස්කම් ගැන කතා කරද්දී පළවෙනි එක තමයි මේකේ capacity එක අඩුයි. lower capacity. මේක ඇවිල්ලා higher capacity. capacity එක අඩුයි කියන්නේ storage එක අඩුයි. storage එක අඩු වෙද්දි මොකද්ද? සාමාන්‍යයෙන් අපිට දෙන්න තියෙන data දැන් හිතන්නකෝ දැන් පාඩම් කරන්න තියෙන ප්‍රමාණය අඩු වෙන්න අපිට ලියන්න ලේසියිනේ. මතක තියාගන්න ලේසි. අන්න ඒ වගේ අපේ තියෙන storage එක අඩු වෙන්න අපිට data supply කරන්න පුළුවන් speed එක වැඩි. access speed high access speed. high access speed මේකේ capacity එක වැඩි. low access speed. හරි. එතකොට සාමාන්‍යයෙන් ඊට පස්සේ මේක ඇවිල්ලා more expensive ගාන වැඩි. මේක less expensive. අපිට තව කියන්න පුළුවන් don't need to refresh. need to refresh. මොකද්ද මේ refresh කියනවා කියන්නේ? refresh කරනවා කියන්නේ මොකක්ද? ඒකත් නිකන් අර අපි නිකන් රිවිෂන් එකක් කරනවා වගේ තමයි. දැන් සාමාන්‍යයෙන් මේ capacity එක අඩු වෙන්නේ. හරිද? මේ capacity එක අඩු වෙන්න තියෙන data ටික එයා store කරලා තියා ගන්නවා. ඒ අදාළ current එක supply වෙලා තියෙන වෙලාවේ එයා store කරලා තියා ගන්නවා. හැබැයි DRAM එකේ අවුල තියෙන්නේ මෙයාගේ මේ cell වල store කරන memory එක ඇතුලේ store කරලා තියෙන data ටික වෙලාවක් යද්දී ආයි delete එකගෙන යනවා. ඒ කියන්නේ නිකන් data එක නිකන් leak කරනවා කියන්නේ data ටික නැති වෙගෙන යනවා. ඒ වගේ එහෙම වෙන හින්දා අනිවාර්යෙන් DRAM එකක් ඇතුළේදී අනිවාර්යෙන් මේ store කරපු data ටික සැරෙන් සැරේ ආයි read write කරන්න ඕනේ. ඒ කියන්නේ we need to read and write data again and again. හරි. ඒක නැවත නැවත කරන්න වෙනවා. ඒක තමයි මේ refresh වෙනවා කියලා කියන්නේ. එතකොට මම මේ අනිත් එක නම් මේ මෙතන නෑ මේ මේක මම හොයාගත්ත මේ ඒක නම් ඒ වෙලාවේ මතකදී මේ ඒ කාලේ මේ SRAM එක සාමාන්‍යයෙන් අපි යූස් කරන්නේ registers වලටයි
registers වලටයි cache memory කරන්නේ. හරිද? registers and cache memory. DRAM එක අපි පාවිච්චි කරනවා RAM එක විදියට. ඒකට හේතුව මොකද්ද? සාමාන්‍යයෙන් RAM එක උනහම පොඩ්ඩක් capacity එක වැඩි වෙන්න ඕනේ. registers වලටයි cache වලටයි අපිට එච්චර low capacity එකක් ඕනේ. ඒකට අර capacity එක ඇති. හරි. එතකොට ඒ ටික තමයි එතනදී අපි කතා කරන්නේ. එතකොට ඒක පොඩ්ඩක් දාගන්න. ඊට පස්සේ අපි ROM එක ගැන කතා කරමු. හරි. ROM එක ගත්තාම ROM එක read only memory. read only memory. read only memory එක මේක ඇවිල්ලා none වලටයි memory එකක්. හරි. එතකොට මේක මොකටද ඕනේ? මේ ROM එක අපි පාවිච්චි කරනවා mainly සාමාන්‍ය ROM එක. දැන් හිතන්නකෝ දැන් අපි දන්නවා කම්පියුටර් එකක් ඕෆ් කරනවා. ඔය කම්පියුටරේ ඕෆ් කරාට පස්සේ අපි දන්නවා මේක ඇතුලේ date එක තියෙනවා, time එක තියෙනවා. මේ දේවල් ටික අපි ආයි ඕෆ් කරලා on කරාට පස්සේ ඇත්තම real time වෙලාව අනම්මන ටික ගන්න තියෙනවා. එහෙම වෙන්නේ මොකද? මෙන්න මේ ROM එක. මදර් බෝඩ් එකේ ඇතුලේ තියෙන ROM එක මේ ලැප් එක power off වෙලා වෙත්. එයාගේ ඇතුලේ වෙන්න ඕනේ self process ටික එයා self කරනවා. එතකොට මේ ROM එකේ මේ power off වෙලා ඇතුලේ කම්පියුටර් එක ඇතුලේ වෙන්න ඕනේ පොඩි පොඩි process ටික එයා තනියෙන් handle කරනවා. එතකොට එකක් තමයි මෙයා ස්ටෝර් කරන් තියෙනවා store date and time. හරි. එතකොට ඒක ROM එකෙත් වෙනම memory වෙනම part එක වෙන්නේ. ඒක එච්චර ඕනේ නැහැ. නිකන් මතක තියාගන්න. මේක වෙන්නේ ROM එකේ CMOS කියන memory එකේ. CMOS memory. හරි. ඒක ROM එකේම part එකක් ඈ. ROM memory එකක් ROM memory එකම තමයි CMOS memory කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ඊට අමතරව ROM එකෙන්ම ස්ටෝර් කරගන්නවා තව එකක් අපි කියන එකට booting process එක කියලා. හරි. booting process. එතකොට booting process එක කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි device එක off කරලා තිබිලා ආයි on කරද්දී අන්න ඒක ඒ අපි button එක click කරන තැන ඉඳන් අපිට user interface එක එනකම් වෙන ක්‍රියාවලිය තමයි මේ booting process එක කියන්නේ. එතකොට ඒක ගැන ලොකුවට එහෙම අපිට පාඩමේ කරලා තියෙන මම ඒක ගැන විස්තර කරන්න යන්නේ නැහැ. නිකන් මතක තියාගන්න ROM එක ඇතුලේ සාමාන්‍යයෙන් date and time ඊට පස්සේ booting process එක ඔන්න ඔය දේවල් ස්ටෝර් කරලා තියෙනවා. ඊට පස්සේ ROM එකේ ජාති තුනක් කතා කරනවා. එකක් තමයි PROM, EEPROM, EEPROM. PROM කියන්නේ මොකක්ද? Programmable read only memory. Programmable. මේක PROM කැලේ තියෙනවානේ. මේකේ E අකුරෙන් කියවෙන්නේ erasable programmable ROM. මේක EEPROM නේ. මේක ඇවිල්ලා electronically erasable programmable ROM. එතකොට programmable ROM එක කියන්නේ එතකොට program වෙලා තියෙන ROM එකක්. ඊට පස්සේ erasable ROM එක කියන්නේ අපිට ROM එක ආයි erase කරලා ආයි read කරන්න, ඒ කියන්නේ ආයි write කරන්න හැකියාවක් තියෙන
රෝම් එක හරි එතකොට ඒ කියන්නේ අපිට එක සැරයක් ආයි තිබ්බෙව මගලා අලුත් දේවල් ඇඩ් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනිකලි ඉරේසබල් එකක් කියන්නේ ඉලෙක්ට්‍රොනික් ඇගෙන් විදුලිය පාවිච්චි කරලා ඉරේස් කරලා නැවත නැවත රීඩ් ඇන්ඩ් රයිට් කරන්න හැකියාවක් තියෙන රොම් එකක් හරිද ඊට පස්සේ ඊටසට කතා කරනවා මෙමරි ඇඩ්‍රස් සාමාන්‍යයෙන් මෙමරිය හැදිලා තියෙන්නේ මෙමරිය හැදිලා තියෙන සිංගල් යුනිට් එකක් අපි කියනවා වර්ඩ් එකක් එහෙම නැත්නම් බයිට් එකක් කියලා. එතකොට මේ හැම යුනිට් එකකම යුනික් ඇඩ්‍රස් එකක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ එක එක කොටස් වල තමයි data ටික store වෙන්නේ. එතකොට අපි data ගන්න ඕන නම් CPU එකෙන් ඒ ටික ඒ ඇඩ්‍රස් තමයි ඒ ඇඩ්‍රස් ට්‍රාන්ස්මිට් කරලා තමයි data වලට access කරන්නේ. හරිද? memory address කියන memory address right to memory location is destructive. ඊට මේ අන්තිම හරිය ස්ලයිඩ් එක අපිට මෙමරි ඇඩ්‍රස් එකෙන් මෙමරි ඇඩ්‍රස් කරමු දෙවෙනි ස්ලයිඩ් එක. මම හිතනවා මේක මොකක් හරි නෝට් කරගන්න ඇති කියලා. ඒකේ කතා කරලා තියෙනවා destructive and non-destructive කියලා කතා දෙකක් මම ඒක පොඩ්ඩක් දින destructive non-destructive මේ මොකද්ද මේ destructive and non-destructive කියන්නේ destructive කියලා කියන්නේ හරිද destructive කියලා කියන්නේ අපි දන්නව මොකක් හරි මෙමරි එකේ ලොකේෂන් එකකට මෙමරි ලොකේෂන් එකකට අපි new value එකක් add කරනවා new value එකක් add කරනවා මේකේ තිබ්බ old value එක විනාශ වෙලා යනවා අන්න ඒක තමයි destructive කියලා කියන්නේ එතකොට new value assign and old value vanish හරිද එතකොට මේක අපිට පළවෙනිව කියනවා right to memory location is destructive with previous content. එතකොට මේ කියන්නේ පළවෙනි පොයින්ට් එක කියන්නේ අපි මොකක් හරි දෙයක් මෙමරි එකට රයිට් කරද්දී ඒක කලින් තිබ්බ previous content එක නැති වෙලා යනවා කියන එක. ඊට පස්සේ කියනවා මෙමරි එකෙන් මොනවා හරි read කරද්දී ඒක non destructive කියලා. ඒ කියන්නේ අපි මොකද read කරා කියලා මේකේ කලින් ඒව delete වෙන්නේ නැහැ. only get a copy of data. ඒ කියන්නේ ඒ තිබ්බ ටික අපි copy කරගන්නවා විතරයි. ඒක එහෙම තියෙනවා. හරි. එතකොට ඒක තමයි එතන ඊට පස්සේ memory address එකක් කියන්නේ සාමාන්‍යයෙන් හරි. මම පොඩි නිකන් වචන ටික තේරුම් ටිකක් දෙන්නම් මෙහෙමම memory address කියලා කියන්නේ unique identification number එකක්. හරි. ඊට පස්සේ memory word එකක්. memory word එකක් කියලා කියන්නේ අපි data save store කරන්න පාවිච්චි කරන single unit එකක්. single unit to memory. ඊට පස්සේ තව එකක් දැනගන්න word length. word length එක කියලා කියන්නේ අපිට කොච්චරක් data මේක ඇතුලේ store කරන්න පුළුවන්ද? how much data can be stored? මේ දේවල් ටික මතක තියාගන්න. මොකක් හරි අපි පාස් පේපර්ස් ගන්න මාර්ක් ප්‍රශ්න තිබ්බොත් අපි බලමු. හරි. ඊට පස්සේ අපිට ඉතුරු catch එකයි registers memory. හරි. ඔය ටික පොඩ්ඩක් බලා ගන්න. අපි ඒ දෙයක් කරමු. හරි.
හරි මම යනවා ඊළඟ පාර්ට් එකට. කෑච් මෙමරි කියන මම ඉස්සෙල්ලා කිව්වා කෑච් එකේ තියෙනවා තුනක් L1 කෑච්, L2 කෑච්, L3 කෑච්. ඊට පස්සේ තව කිව්වම කෑච් මෙමරි එකේ ස්පෙෂල්ම කෑච් මෙමරි එකේ ටාස්ක් එක අපි ඩිස්ක්‍රයිබ් කරද්දී අපිට අනිවාර්යෙන් තියෙන්න ඕන වචනයක් තමයි store මොන dataද frequently used data. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි වැඩිපුරම පාවිච්චි කරන data ටික තමයි මේ කෑච් මෙමරි එකේ අපි පාවිච්චි කරන්නේ store කරලා තියන්නේ. ඒකට හේතුව තමයි හිතන්නකෝ දැන් ඕගොල්ලෝ හිතන්න දැන් මෙමරි එක තියෙනවානේ. මෙමරි එක තියෙනවා CPU එක තියෙනවා. දැන් මේක අතර data හුවමාරු වෙද්දී අර හිතන්නකෝ දැන් එහෙම data මේ transmit කරගද්දී අර හැම වෙලෙම පාවිච්චි කරන data සැරෙන් සැරේ ගිහිල්ලා ආයි එන්න උනොත් CPU එකේ time එක අපරාධයි. CPU එකේ time එක waste වෙනවනේ. අන්න ඒකකින්ද තමයි cache memory එක පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මොකද්ද තියෙන වාසිය? හැම වෙලෙම පාවිච්චි කරන data ටික අපිට cache එකෙන් ඉක්මනට ගන්න පුළුවන්. අර අඩුවෙන් පාවිච්චි කරන data ටික විතරක් අපිට RAM එකට ගිහිල්ලා ගන්න පුළුවන්. හරිද? මම මේ chart එක ඇඳලා නිකන් ඕගොල්ලන්ට දැනගන්න නෙමෙයි නිකන් ඕගොල්ලන්ට මම කටින් idea එක කිව්වා. ඒක ඒක තමයි මට විස්තර කරන්න ඕනේ. ඒක මම හිතනවා තේරුණා කියලා. හරිද? එතකොට මේක ඒ විස්තරේ කියනවා whenever CPU needs to access memory it first check the cache memory. හරිද? ඒ කියන්නේ එයා main memory එක ගන්න කලින් ඉස්සලාම cache එකේ එයාට ඕනේ data එක තියෙනවද කියලා check කරනවා. එහෙම තියෙනවා නම් එයා ගන්නවා. හරිද? හැබැයි එහෙම නැත්නම් එහෙම නැත්නම් එයා main memory එකට ගිහිල්ලා main memory එකකින් ගන්නවා. හරිද? හරි එතකොට අනිවාර්යෙන් මතක තියාගන්න මේ ලෙක්චර් නෝට් එකේ නෑ සාමාන්‍යයෙන් මේ මං ඇඳ වගේ කෑච් මෙමරි එක තියෙන්නේ CPU එකයි මෙමරි එකයි අතර මැද්දේ. හරිද? එතකොට කෑච් එකේ ස්පීඩ් එක හයි. ඒක මතක තියාගන්න. එතකොට ඊට පස්සේ මේක අපිට කතා කරන්න තියෙනවා කෑච් මෙමරි එකේ performance කැල්කුලේට් කරන්නේ hit ratio කියන එකේ. hit ratio. හරි. එතකොට මේ hit and miss කියලා දෙකක් තියෙනවා. hit miss. සාමාන්‍යයෙන් දැන් අර මං කිව්වනේ CPU එකට මොකක් හරි data එකක් ඕන වුණාම එයා cache memory එක check කරනවා කියලා. අන්න එහෙම cache memory එක check කරද්දී එයාට ඒ data එක හම්බුනොත් ඒකට කියනවා hit එකක් කියලා. එතකොට මේකේ කියනවා when the CPU refers to memory and finds the word in cache it it is said to produce a hit. ඒ කියන්නේ එයාට ඕන වචනේ එයාට catch එකේ තිබ්බොත් ඒක hit එකක්. if the word is not found in cache ඒ word එක catch එකේ හොයාගන්න තිබ්බේ නැත්නම් ඒකට අපි කියනවා miss එකක්. හරි. එතකොට මේකේ hit ratio කියලා කියන්නේ hit ratio සමානයි උඩට එනවා hit ගාන යටට එනවා hit plus miss ගාන. හරි. ඊට පස්සේ ඒක අර වෙච්චර. හරි. එතකොට ඕක තමයි hit ratio කියලා කියන්නේ. ඊට පස්සේ එතකොට මේ රෙජිස්ටර් ඕමින්ද හරි. එතකොට ඕක තමයි කෑච් මෙමරි ගැන කතා කරන්න තියෙන්නේ. මම හිතන්නේ ඕක මීට් එකෙත් මම හිතන්නේ ප්‍රශ්නයක් ආවා. ඒක නිකන් ඔයගොල්ලන්ට ගානේ දීලා තිබ්බා මෙච්චරක් හිට් තිබ්බා මෙච්චරක් මිස් තිබ්බා කියලා. එතකොට ඉතින් යටට හිට් එකයි මිස් එකයි එකතු කරලා උඩට හිට් එක දාන්න. එතකොට 8න් 9 කොහොම උත්තරයක් එන්නේ ඒක කියන්නේ ඩිරෙක්ට් දෙනවා. ඩිරෙක්ට් දීලා තිබ්බ මට මතක කියලා. හරි. එතකොට ඒක ඩවුට් එකක් කරගන්න එපා. පොඩ්ඩක් ගණන් ටිකක් try කරලා බලන්න. මම මේ වෙලාව යන්නේ නැහැ. ඔයගොල්ලෝ නිකන් chat GPT එක දාලා බලන්න මේ hit ratio ගණන් ටික මේ calculations ටික තියලා ගන්න. හරිද? එතකොට එහෙම මොකක් හරි පොඩ්ඩක් ටෙස්ට් කරන්න ඕන නම් එහෙම කරගන්න. හරිද? ඊට පස්සේ අපි කතා කරමු registers. registers ගත්තාම මේක තමයි අපි
මතක ඇති මෙමරි හයිරාජයගේ උඩින්ම තිබ රෙජිස්ටර්ස්. ඒ කියන්නේ මේක තමයි ස්පීඩ් වැඩිම ඩිවයිස් එක වගේම කොස්ට් එකෙන් වැඩිම ඩිවයිස් එක වෙන්නේ. හරි. එතකොට මෙයා අපි ටෙම්පරරි ඩේටා ස්ටෝර් කරන් තමයි මේක පාවිච්චි වෙන්නේ. මේක ඇඳ තියෙන්නේ ෆ්ලිප් ෆ්ලොප් ගොඩක එකතුවකින්. මුල්ම කාලේ රෙජිස්ටර් එක ස්ටෝරේජ් එකේ තිබ්බේ 8 bits. මේ වෙද්දි 64 bits වගේ එනකම් ඒ වර්ඩ් සයිස් එක කැපැසිටි එක වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් රෙජිස්ටර් එක තියෙන්නේ අපි දන්නවා CPU එක ඇතුලේ. ඒක මතක තියාගන්න. ඊට පස්සේ රෙජිස්ටර්ස් වල මම ඉන්ස්ට්‍රක්ෂන් රෙජිස්ටර් එක ගැන කතා කරා. data register එක MDR එක ගැන කතා කරා. address register එක කියන්නේ MAR එක ගැන කතා කරා මම. ඊට පස්සේ program count එක ගැන කතා කරා. the input register and output register also IO operation. ඊපස්සේ accumulator එක ගැන කතා කරා. මට කතා කරන්න බැරිුනේ මෙතන තියෙන මේ input register and output register. input register and output register කියන එක පාවිච්චි කරලා තින්නේ input and output operations වලට. ඒ කියන්නේ input and output කරද්දී තියෙන temporary data store කරගන්න තමයි ඒක පාවිච්චි කරලා තියෙන්නේ. හරි. එතකොට ඒක විතරයි මට කියන්න බැරි වුණේ. එතකොට ඒ ටික තමයි ඉතින් ඒ තියරි නම් පාඩම් කරගන්න. මම දුන්න කම්පැරිසන් ටික ඒවා කම්පෙයාර් කරන විදිහට මතක තියාගන්න. ඒක උගලට ලේසි වෙයි එක්සෑම් එකේදී. හරි. එතකොට අපි lecture 6 එකක් ඉවරයි. තව මොකද කරන්නේ?